වුණා. සාමාන්‍යයෙන් මේ අපි P බ්ලොක් එකේදී ප්‍රමුඛතාව දෙන්නේ 15 16නේ. 15 16 දෙන්නේ. හැබැයි ඉතින් 13 14 කියන එකත් අපිට අතාරින්න පුළුවන් දෙයක් නොවන නිසා පොඩි වෙලාවකදී බලා ගන්න රිසෝස් බුක් එකේ මට මතක් කරලා දෙන්නම්. එතකොට මේකේ යම් යම් කාරණා පොඩි කාරණා මිස් වෙලා ඇති. නමුත් රිසෝස් බුක් එක නැත්නම් සම්පත් පොතේ බහුතරයක් කරුණු තියෙන නිසා තමයි රිසෝස් එකකින්ම කවර් කරන්නේ. එකක් ඔයාලටත් එක ලේසි වෙන්න අර රිසෝස් එකේ කාරණා එන බවත් ඔයාලා දන්නවා. රයිට්. හරි. පුතේ මේ 13 වෙනි කාණ්ඩේ P බ්ලොක් එකේ 13 වෙනි කාණ්ඩේට අයිති වෙනවා බෝරෝන් සිට 4 දක්වා බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම් සහ තැලියම්. එතකොට මේකේ මේ ඔයාලට පේනවා ඇති ඇලුමිනියම් මැරෙන් අනිත් සෙට් එකටම තරු දෙකක් දාලා තියෙනවා. තරු දෙක. දැන් ඔයාලා හිතේ තරු දාලා තියෙන විශේෂ දේවල් වලට තියලා නැහැ. ඒ දෙක තියෙනවා මේ අපොස උසස් පෙළ රසායන විද්‍යාවේ දේශය ආයත් නොවේ කියලා. ඒ කියන්නේ ඒකේ තේරුම එහෙනම් 13 වෙනි කාණ්ඩෙන් අහන්නේ ඇලුමිනියම් සම්බන්ධව කියන එක තමයි එහෙනම් මේක දීලා තියෙන්නේ. මම නෙවෙයි කියන්නේ සම්පත් පොත දීලා තියෙන්නේ. එතකොට ඒක දීලා තියෙන ළමයින්ට බලන්නනේ පරිහරණය කරන්නනේ. ඒකේ දුන්නා කියන්නේ අවුලක් නැහැ එහෙනම්. හරි. රයිට්. එතකොට මේක ගත්තම අපි බලමු බෝරෝන්, ඇලුමිනියම්, ගැලියම්, ඉන්ඩියම්, තැලියම්නේ තියෙන්නේ. ඉස්සෙල්ලා මූලික දේවල් ටික බලමුකෝ පුතේ. රයිට්. බෝරෝන් ලෝහලෝහයක් වන අතර බෝරෝන් සංයෝග බොහෝමයක් සහසංයෝජී. එතකොට මේකෙන් බෝරෝන් කියන කෙනා ලෝහලෝහ කියන්නේ අතරමැද ලක්ෂණ ලෝහලෝහයක් නිසා සහසංයෝජයලු. කෙසේ වෙතත් ඇලුමිනියම් වෙන උභයගුණික ලක්ෂණ සහිත ලෝහයකි. එතකොට මේකේ මේ ඇලුමිනියම් කියලා කියන්නේ උභයගුණික කෙනෙක්. තව කියනවා ගැලියම්, ඉන්ඩියම් සහ තැලියම් ලෝහ වේ. එහෙනම් පළවෙනි එක්කෙනා ලෝහලෝහ, දෙවෙනි එක්කෙනා උභයගුණික ලෝහයක්, අනිත් තුන් දෙනා ලෝහ වෙනවා පුතේ. ඒක දෙනවා මේ 13 වන කාණ්ඩයේ පළමු සමාජිකයා වන බෝරෝන් එහි කුඩා පරමාණු කරය හේතුවෙන් අනෙක් සමාජිකයන්ගේ වෙනස් වේ. නිකන් අර 41 50 MCQ එකක් පේන්නේ නැද්ද ඔයාලට? 13 වන කාණ්ඩයේ පළමු සමාජන බෝරෝන් එහි කුඩා පරමාණුක හේතුවෙන් කුඩා පරමාණු කරය නිසා අනිත් අයගේ වෙනස් වෙනවලු. ඊට පස්සේ කියනවා මේ බෝරෝන් 14 වන කාණ්ඩයේ සිලිකන් සමග ප්‍රබල විකර්ණ සම්බන්ධතාවක් පෙන්වනවා. මේ වෙනකොට අපිට එහෙම විකර්ණ සම්බන්ධතාවක් තියෙන කීප දෙනෙක් අහුණා. ලිතියම්, මැග්නීසියම් එක්ක, බෙරිලියම්, ඇලුමිනියම් එක්ක, බෝරෝන්, සිලිකන් එක්ක. රයිට්. ඊට පස්සේ කියනවා මේ 13 වන කාණ්ඩයේ සීල මූලද්‍රව්‍ය ධන 3 ඔස්සේ අවස්ථාව පෙන්වන්න පුළුවන් කියලා කියනවා. නිකම් බලන්න මේකේ විශේෂ කාරණාව ලෝහ කරය ගත්තොත් බෝරෝන් ඉතින් අලෝහයක් කියලා මුලම කියපු නිසා නැත්තම් ලෝහාලෝහ කියන. අලෝහාලෝහ නිසා ලෝහ කරයක් අර්ථ දක්වලා නැතුව අනික් කටේ ලෝහ කරයක් දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඉතින් පල්ලහැට යන්න ඒක ඉතින් ලෝහ කරය වැඩි වෙනවා. සහසංයුජරය ගත්තට පස්සේ ඔයාලට පේනවද බෝරෝන්ට වඩා ඇලුමිනියම් වැඩි වෙලා ආයෙ ගැලියම් අඩු වෙලා ආයෙ වැඩි වෙලා තියෙන්නේ. කියන්නේ අර දැන් බෝරෝන්ට වඩා ඇලුමිනියම් වැඩි. ඒක සාමාන්‍ය තියරි එකේ ගිහිල්ලා. සාමාන්‍ය තියරේ ගිහිල්ලා පල්ලහැට වැඩි වෙන්න එපා. හැබැයි වැඩි වෙලා පුතේ ඇලුමිනියම්ට වඩා ගැලියම් වල අඩුයි. ආයෙ වැඩි වෙලා තියෙන්නේ. නේද? එතන පොඩි විශේෂ තැනක් තියෙනවා. කියන්නේ ඇලුමිනියම්ට වඩා ගැලියම් වල පරමාණු කරය මොකද එන්නේ? නැත්නම් ලෝහ කරය මොකද එන්නේ? අඩුයි. ලෝහ කරය නෙවෙයි සහසංයුජරය අඩුයි. ද්‍රවාංක ගත්තාම පස්සේ පුතේ ඔයාලට පේනවා ඇති බෝරෝන්ගේ වැඩිම ද්‍රවාංක තියෙනවා. ඊට පස්සේ ද්‍රවාංක අඩු වෙලා ආයෙ වැඩි වෙලා ගැලියම් දක්වා අඩු වෙලා ආයෙ වැඩි වෙලා තියෙන්නේ. ගැලියම් දක්වා අඩු වෙලා වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මේකේ සිංහලෙන් කිව්වනේ ඇලුමිනියම් මැරෙන්න අනික් ඒවා සිලබස් එකේ නෑ ඕන් නෑ කියලා. එහෙනම් අපි ඇලුමිනියම් ටික කතා කරමු. රයිට්. පෘථිවි කබලයේ 3 වෙනිට සුලභම මූලද්‍රව්‍ය. පෘථිවි කබලයේ තියෙන 3 වෙනිට සුලභ මූලද්‍රව්‍ය ඇලුමිනියම් කියලා ගන්නවා. ඊට පස්සේ කියනවා මේ ඇලුමිනියම් නිරාවරණය වී පවතින පෘෂ්ඨය මත Al2 ස්තරයක් නිපද වේ. ඇලුමිනියම් රෝටුත් එක්ක ඇලුමිනා කියන ස්තරය ගොඩනගන්න පුළුවන්ලු. ඒක නිසා කියනවා මේ ස්තරය මගින් ඇලුමිනියම් තවදුරටත් ප්‍රතික්‍රියාවෙන් වළක්වන නැත්නම් ප්‍රතිරෝධයක් දක්වයි. ඇලුමිනියම් කියනගෙන අර O2ත් එක්ක ඔක්සයිඩ් පටලයක් හදන නිසා මොකද වෙනවා කියන්නේ? ආයෙ වෙන ආයෙ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා කියනවා. වෙන අයට තමයි කියන්නේ වායු ඔක්සිජන් එක්ක ප්‍රතිරෝධී කියලා. ඒක උඩින් බැඳෙනවනේ. රයිට්. ඒක සබාන කියනවා වාතය සමග ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍ය ලෙස ඇලුමිනියම් හැඳින්විය හැකියි. උතින් වාතයත් එක්ක ප්‍රතික්‍රියා කරන විදියක් නැහැ නේ උඩින් අර පටලය හැදුවට පස්සේ පුතේ. ඇලුමිනියම් වල ප්‍රතික්‍රියා. ඒක නම් පුතේ සාමාන්‍යයෙන් වඩ ගන්න පුළුවන්. ඔක්සිජන් එක ගත්තොත් O2 නේ. ඇලුමිනියම් ධන O2 සංයුක්තා දෙක මාරු කරාම Al2O3. හැලජන් කියලානේ ක්ලෝරීන් බ්‍රෝමින් වගේ වань. එතකොට ක්ලෝරීන් එක ගත්තොත් ඇලුමිනියම් ධන ක්ලෝරීන් AlCl3. ඇලුමිනියම් ධන නයිට්‍රජන් ඇලුමිනියම් නයිට්‍රේට්. සරලයි. ඊට පස්සේ පළවන සහ දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයට සාපේක්ෂව ඇලුමිනියම් ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඇත්තනේ ඉතින් අපි ඇලුමිනියම් බඳුන්න නම් මම පාවිච්චි කරන්නේ ප්‍රතික්‍රියාශීලී නෑ. අර වගේ ප්‍රතික්‍රියාශීලී නෑ. ඒක සරලම ගමත යන පුළුවන් නේ. එතකොට කියන පුතේ බෙරිලියම් ලෙසින්ම ඇලුමිනියම් දාම්ල භාෂ්ම දෙකම සමග ප්‍රතික්‍රියා කරයි. ඔව්. බෙරිලියම් වගේම පුතේ ඇලුමිනියම් කියන්නේ උභයගුණික නිසා අම්ල භාෂ්ම දෙකම එක ප්‍රතික්‍රියා වෙනවා. අම්ල භාෂ්ම දෙකම එක ප්‍රතික්‍රියා. එතකොට පුතේ එක්සෑම් එකේදී මෙන්න මෙහෙම අහන්න පුළුවන් ඔයාගෙන්. මෙහෙම කතන්දරයක්. මේක මම ඔක්කොම එකටම කියලා දාන්නම්. පුතේ අපෙන් අහන්න පුළුවන් දැන් මම කිව්වා මේ ඇලුමිනියම් උභයගුණික නිසා ඇලුමිනියම් වලට අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. තව මොකද පුතේ භාෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්.
ඊට අමතරව පුතේ ඇල්මිනියම් වල ඔක්සයිඩ් එක උභයගුණික නිසා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. ඊට පස්සේ පුතේ ඇල්මිනියම් වල හයිඩ්‍රොක්සයිඩයත් උභයගුණික නිසා අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. ඒ වගේම පුතේ මොකද වෙන්නේ? භස්මත් එක්ක ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. සරල කතාවක් තියෙන පුතේ එහෙනම් මේ ඇල්මිනියම් තුලිත කරද්දී වම් පැත්තට ජලය එන සීන් එකක් එනවා. මම මේ දැම්මට හොඳ ඒ කියන්නේ එකක අනිත් ඒවා සාමාන්‍යයෙන් පුළුවන්. එහෙනම් මතක තියාගන්න මේ ඇල්මිනියම් ලෝහය වගේම එයා හදන ඔක්සයිඩ් හයිඩ්‍රොක්සයිඩ් තුබේගුණික නිසා අම්ල භස්ම දෙකම එක ප්‍රතික්‍රියා වෙනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න ලේසි. ඇල්මිනියම් මේත් එක්ක පුතේ හදන AlCl3ත් එක්ක මොනවද හදන්නේ? හයිඩ්‍රජන් නේ. මෙතන ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. එකක් ලියන්න පුළුවන් ඕන සෝඩියම් ඇලුමිනේට් කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් අර ඇල්මිනියම් වලට OH අයන හතරක් සෙට් කරලා මයිනස් දාලා ඔහම ලියන්නත් පුළුවන්. පුතේ මෙතන ඇල්මිනියම් ක්ලෝරයිඩ් එක ඉතින් AlCl3 එතන හයිඩ්‍රජන් නෑ ජලය හැදෙන්න ඕනේ. මෙතන මේත් එක ගත්ත පුතේ සෝඩියම් ඇලුමිනේට් කියලා හැදෙන්න ඕන. නැත්නම් අර මං කියපු මේක තමයි හැදෙන්නේ ඇත්ත එක ජලය. මේකෙත් පුතේ ඇල්මිනියම් ක්ලෝරයිඩ් එක AlCl3 මෙයාගේ අය අරක හැදෙන්නේ. හරිද? ඒ කියන්නේ මේ ඇල්මිනියම් අර භස්මත් එක්ක ප්‍රතික්‍රියා ටික හරි ලේසි මතක තියාගන්න. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන තියෙන ප්‍රතික්‍රියා. ඔය තියෙන මම අර කිව්වේ AlOH4- නැත්නම් සෝඩියම් ඇලුමිනේට් කියලා ලියන්න පුළුවන්. අර ඒකේ වම් පැත්තට ජලය ඇවිල්ලා තියෙනවා. වම් පැත්තට ජලය ඇවිල්ලා තියෙනවා. වම් පැත්තට ජලය ඇවිල්ලා තියෙනවා. එහෙනම් එතකොට ඒ සෙට් එක මතක තියෙන්න ඕන. ඊට පස්සේ අපි විභාගෙදී අහන පුතේ මේ ඇල්මිනියම් 3+ ද්‍රාවණයක් ආම්ලිකයි කියලා පැහැදිලි කරන්න කියලා. පුතේ මේ Al3+ ද්‍රාවණයක් ආම්ලිකයි පැහැදිලි කරන්න කියලා ගියොත් මෙන්න මේ විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන් කොහොමද දන්නවද පුතේ? කොහොමද දන්නවද? මෙහෙමයි පුතේ මේ Al3+ නැත්නම් ඇල්මිනියම් 3+ ජලීය ද්‍රාවණයක් කියන්නේ පුතේ මෙයාගේ තියෙන්නේ මේ ඇල්මිනියම් කියනගෙන ඔහොම ජලාණු 6ක් සෙට් කරගත්තු අවස්ථාවක් තියෙනවා. ඇල්මිනියම් පුතේ ජලාණු 6ක් සෙට් වෙච්ච අවස්ථාවක් තියෙන්නේ. මම මේක ලේසි වෙන ලියන්නම් ඇල්මිනියම් ධන ජලාණු 6 OH2 කියලා ලියන්න පුළුවන්. හොඳ එහෙම දාලා 3+ තියෙනවා පුතේ. ඇල්මිනියම් 3+ ජලීය ද්‍රාවණයක් අවර්මේ ආම්ලිකයි කියලා කියන්නේ මෙයායි ජලයත් එක්ක ප්‍රතික්‍රියාව ගන්න ජල විච්ඡේදනය මේක ප්‍රත්‍යාවර්තයි. පුතේ මේ එක ජලාණුවක H එකක් ගලවලා මෙයාට දෙනවා. එක ජලාණුවක H එකක් ගලවලා මෙයාට දුන්නාන් පස්සේ ඉන්නේ ඇල්මිනියම් තිබුණා ජලාණු නැත්නම් OH2 පහක් තියෙනවා. OH- එකකුත් ඇතුළට එනවා. ඒතර පුතේ ධන 3යි ඍණ 1යි කියන ධන දෙකක් ඉතුරු වෙනවා. ගැලවෙන H එක ජලය ගත්ත කියන පුතේ H3O+ කියලා එනවා. H3O+ කියනවා. මේ ජලාණු 6න් එක ජලාණුවක් ගලවලා H+ එක නිදහස් කරලා ජලයට දෙන්න කියලා සිංහලෙන් කියන්නේ. ඔහොම වෙන්න පුළුවන්. ඉතින් මම කියනවා නම් Al3+ ද්‍රාවණයක් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේ ජල විච්ඡේදනයේදී H3O+ හැදෙනවා. පුතේ H3O+ හැදෙනවා කියන්නේ මොකද්ද? ආම්ලිකයි. ආම්ලිකයි. ඔය විදිහටම පුතේ ඕනනම් පුළුවන් ඔයාලට මේ ජලාණු පහක් තියෙන අවස්ථාවෙන් තවත් ජලාණුවක් ඔයාලට ඕනනම් ගලවන්න හැකියාව තියෙනවා පුතේ මෙතන. මෙයා තවත් ජලාණුවක් කොහොම ගලවන්න හැකියාව තියෙනවා. මෙයාගේ තව එච්චයක් ගාලා මෙයාට දීලාත් ලියන්න පුළුවන්. එහෙනම් ඔයාලා ලියන්න ඕනේ එතකොට Al3+ ආම්ලිකයි කියන හේතුව ඔන්න ඔය විදිහට. හරි. ඇල්මිනියම් කියන කෙනා ජලයත් එක්ක ප්‍රතික්‍රියාවේදී H3O+ හැදෙන බව කියන්න ඕන. මේ තියෙන එක තමයි පුතේ. මේ තියෙන එක තමයි. හරි. ඊට පස්සේ පුතේ දිනවා Al3+ අයන අඳුන ගන්න විදිය. Al3+ අඳුර ගන්න විදිය පුතේ මේ ඇල්මිනියම් 3+ එකක් අඳුර ගන්න තියෙන පට්ට ලේසි ක්‍රමයක් තියෙන්නේ. ඔයා ඇල්මිනියම් 3+ ද්‍රාවණයක් අරගෙන Al3+ ද්‍රාවණයක් අරගෙන පුතේ ඒකට දාන්න මොනවද දන්නවද? භස්ම පොඩ දාන්න. ඒ කියන්නේ භස්මකින් බිඳු වශයෙන් එකතු කරන්න. භස්ම පුතේ බිඳු වශයෙන් එකතු කරද්දී ඇල්මිනියම් 3+ අර පිටින් දාන OH- එක හදන පුතේ ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා ඒක සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. මොකද්ද? සුදු ජෙලටිනීමේ අවක්ෂේපයක්. පුතේ හැදෙන අවක්ෂේප විශේෂත්වය තියෙන එකට වැඩිපුර භස්ම දැම්මොත් පුතේ මොකද වෙන්නේ? ඒක දිය වෙලා ගිහිල්ලා එක්ක ඇලුමිනේට් අර AlO2- වෙන්න පුළුවන් නැත්නම් පුතේ මෙයා හදන්න පුළුවන්. මෙහෙම කතාවක් මතකයි නේද? ඔය උභයගුණික ලෝහ සෙට් එකේ ඉන්නවනේ පුතේ. ඒගොල්ලෝන්ගෙන් හැදෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේද? කියන්නේ අපි ඒක අර පොඩි මතක තියාගෙන ඉන්නේ. භාෂ්මික මාධ්‍ය අපි කියන්නේ දැන් ඇල්මිනියම් තිබුණොත් හැදෙන්නේ AlO2-. ඔන්නෝම. එක්ක මේක. නැත්තම් කෙනෙකුට මේක ප්‍රතික්‍රියා ලියන්න පුළුවන් ඕකනේ හැදෙන්නේ. නැත්තම් ඔක ලියා ගන්න පුළුවන් AlOH4- කියලා අවක්ෂේපවලදී ඔහම ලියන්න පුළුවන්. සිංක් තිබුණොත් හැදෙන්නේ ZnO2-. මේක අවක්ෂේප සම්බන්ධ ප්‍රතික්‍රියාවලදී ZnOH4 දාලා 2- ගන්න පුළුවන්. තින් තිබුණොත් ස්ටැනේට් SnO2-. ලියන්න පුළුවන් SnOH4 දාලා 2-. ලෙඩ් තිබුණොත් PbO2 නැත්තම් ලියන්න පුළුවන් PbOH4 දාලා 2-. පුතා මෙහෙමනේ ලියන්නේ.
ඇල්මිනියම් තිබුණොත් ඇල්මිනියට සිංක් මේ තමයි ලියන්නේ. ඒතර ඇල්මිනියම් වල විතරයි ඍණ 1 තියෙන අනිත් ඔක්කොම ඍණ 2. ඒතර මේක දැන් මේ තියෙන ලෝහ අවස්ථාවේදී ලෝහ කියන උභයගුණික ලෝහ අවස්ථාවේදී පුතේ ධන ආයන තිබුණත් ওই වැඩේමයි වෙන එකයි මම අර ලිව්වේ දැන් ඇල්මිනියම් 3+ තිබිලා අඩුවෙන් භස්ම දැම්මොත් එන OH- බිංදු බිංදු දැම්මොත් හැදෙන්නේ ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. නේ. ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙන්නේ. මෙයාට OH- දැම්මොත් හැදෙන්නේ AlOH3 හැදෙන්නේ. පුතේ හැදෙන කෙනාට AlOH3 හැදෙන්නේ මෙයා හැදෙන්නේ මේ හැදෙන කෙනාට තවදුරටත් භස්ම දැම්මොත් වැඩිපුර භස්ම දැම්මොත් එකිනෙකට ලියන්න පුළුවන් එක්ක AlO2- නැත්නම් පුතේ AlOH4 මොකද පුතේ වෙන එකකට මයිනස් කියලා යන්න පුළුවන්. දැන් එතකොට Zinc 2+ වලටත් ඔය කතන්දරේ වළංගුයි. භස්ම දැම්මොත් පුතේ අඩුවෙන් දැම්මොත් Zinc හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. සුදු අවක්ෂේපයක්. වැඩිපුර දැම්මොත් එක්ක ZnO2 2- ජලීය නැත්නම් ලියන්න පුළුවන් ZnOH4 දාලා 2- ජලීය කියලා. එතකොට ඕක අර පොදුවේ උභයගුණික ලෝහ ප්‍රතික්‍රියාවලදී වැඩි පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. අර ඇල්මිනියම් වල විතරයි 2- අනිත් එකේ 2- 2- එන්නේ. ඒකයි කියන්නේ. රයිට් එහෙනම් ඇල්මිනියම් 3+ අඳුන ගන්න පරීක්ෂණය ඕක හොඳේ. ඇල්මිනියම් 3+ ජල ද්‍රාවණයක් අරගෙන භස්ම චුට්ටක් දැම්මනම් චුට්ටක් දැම්මොත් සුදු ජෙලටිනියම් අවක්ෂේපයක් එනවා. වැඩිපුර භස්ම ඇඩ් කරනකොට මොකද පුතේ වෙන්නේ? ඒක දී වෙලා යනවා. දී වෙලා යනවා. සිංක් අඳුර ගන්නෙත් එහෙමයි. සිංක් වලට භස්ම අඩුවෙන් දැම්මොත් හයිඩ්‍රොක්සයිඩ් එකක් අවක්ෂේප දෙනවා. සුදු අවක්ෂේප. වැඩිපුර දැම්මොත් දී වෙනවා. උභයගුණික ඕනම ලෝහ කැටයන එකට අඩුවෙන් භස්ම දාද්දි සුදු අවක්ෂේප දීලා වැඩිපුර භස්ම දැම්මොත් මොකද වෙන්නේ? අර සුදු එක දී වෙලා යනවා. ජලීය ද්‍රාවණයක් හැදෙනවා. එතන හැදෙන ප්‍රතිඵල ටික තමයි මම ඔයාලට ලිව්වේ මේ. right. ඊට පස්සේ පුතේ මේ AlCl3 ගත්තම ඔයාලට මතක් වෙන්න ඕන ඇල්මිනියම්ගේ අස්තකේ පිරලා නැහැ. මේ තියෙන එක AlCl3 අණුවක් අස්තකේ පිරලා නැහැ. ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. ඒක නිසා මොකද කරන්නේ? ඇල්මිනියම් අණු දෙකක් අර ද්වි අවයවික ස්වභාවය කියලා සීන් එකක් හදා ගන්නවට මතකද දන්නේ නැහැ වැඩේ වෙන විදිය. ඒ කියන්නේ වෙන්නේ මෙහෙමයි. දැන් ඔය දැන් ඇල්මිනියම් හොම ඉඳලා Cl3 හොම ඉන්නවනේ පුතේ. මේක බලුවම ඔයාලට තේරෙනවා මේ ක්ලෝරීන්ගේ අස්තකේ පිරලා නැහැ. සාමාන්‍ය ලුයිස් විවාදෙදී ඒක දැන් නීතියක් වගේ දෙයන්නේ අස්තකේ පුරව ගන්න දඟලන එක. ඒක සාමාන්‍ය දෙයන්නේ. ඒතර වෙන්නේ මොකද්ද? මුගේ දැන් ඇල්මිනියම් වල අස්තකේ පිරිච්ච නැති හින්දා පුතේ ක්ලෝරීන්ගේ යුගලක් මූට දීලා මුගේ අස්තකේ පුරවනකොට මේ අණුවෙන් අරුට දුන්නා නම් මේ අණුවෙන් දෙකක් අරුට දෙනවා. දීලා දෙන්නත් එක සෙට් වෙලා Al2Cl6 කියලා හදන පුතේ මේකට කියනවා ද්වි අවයවික ස්වභාවය. විශේෂයෙන් මේක දෙනවා මේ අෂ්ටක සහිත මේ අසම්පූර්ණ අෂ්ටක සහිත සංයෝග වායුමය අවස්ථාව කියලා විශේෂ කරලම දීලා තියෙනවා. ඒක පුතේ බෝරෝන් ඇල්මිනියම් දෙකටම. බෝරෝන් ඇල්මිනියම් යන දෙවර්ගයේම සාධන අසම්පූර්ණ අෂ්ටක සහිත සංයෝග වායුමය අවස්ථාවේදී අෂ්ටක නියමයේ සපුරා ගනු පිනිස ද්විආයක ස්වභාවය ගනී කියලා. එතකොට මේකේ මතක ඇති ඉලෙක්ට්‍රෝන අඩු ඌණයට පුතේ ලුයිස් අම්ල කියලා කියනවා. මොකද කියන්නේ? ලුයිස් ඇසිඩ් නැත්නම් ලුයිස් අම්ල.